මල්තිමදාරා YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. යාළුවනේ, අද මම ඔයාලව අරගෙන යන්නේ දකුණුලක අග්‍රගන්න පිම්බිම වන ඓතිහාසික දෙවුන්දර පූජා භූමියට. ඉතින් යාළුවනේ, අපි දැන් මේ ලෑස්ති වෙන්නේ අපේ ගමනාන්තය වන දෙවුන්දර පූජා භූමියට යන්නයි. මේ වෙනකොටත් අපි දෙවුන්දර බලා යන පාරේ ගමන ආරම්භ කරලා තියෙන්නේ. දකුණු වෙරළ තීරයේ තියෙන සුන්දර මුහුද හුලඟත් විඳගෙන ලස්සන පරිසරයේ මැදී යන මේ ගමන ඇත්තටම හිතට මහා පුදුම සැහැල්ලුවක් ගෙන දෙනවා. එහෙනම් යාළුවනේ, දෙවුන්දර යනකම් මග දෙපස තියෙන සුන්දරත්වයත් විඳගෙනම අපි යමු. ඔයාලත් මාත් එක්කම මේ ගමනට එකතු වෙන්න. පළමුවෙන්ම අපි වන්දනා කළේ මෙහි වැඩ සිටින අතිපූජනීය චෛත්‍ය රාජායන් වහන්සේවයි. ඊට පස්සේ තමයි අපි ඓතිහාසික බෝධීන් වහන්සේ සහ බුදුමඳුර වැඳ පුදාගෙන හිතට මහා ශක්තියක් ඇති කරගෙන තෙරුවන් වන්දනාව සම්පූර්ණ කළේ. උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ පැවැත්වෙන විශේෂ මුරුතන් පූජාව බලා ගන්න අපිට පුළුවන් වුණා. හේවිසි හඩ මැද්දේ රන් සිරිකයක තැන්පත් කරපු ඒ දිව්‍යමය මුරුතන් පූජාව දෙවියන් උස්සා ඇතුළු ගර්භයට වැඩම කරද්දී හිතට දැනෙන්නේ මහා පුදුමාකාර ශ්‍රද්ධාවක්. නිල් පැහැති විදුලි බුබුළු වලින් ආලෝකමත් වුණු ඒ පිම්බීමේ සුවඳ හඳුන්කූරුතුමයි දැල්වපු පහන් සිළුවල ආලෝකයේ මැද දැනුනේ සැනසීම නම් වචන වලින් විස්තර කරන්න බැරි තරම්. ඔයාලත් ජීවිතේ එකපාරක් හරි දෙවිනුවරට ඇවිත් මේ උතුම් රාත්‍රී පූජාව අත්විඳින්න. ඉතින් යාළුවනේ, හිත පුරා මහා ලොකු ශ්‍රද්ධාවකුයි සැනසීමකුයි පුරවගෙන අපි දෙවිනුවර පින්බිමෙන් සමුවරන් ආපහු ගෙදර එන්න පිටත් වුණා. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු.